අයිබෝන් යාළුවනේ channel එකට නැවතත් සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්න යන්නේ Windows 10 ඉඳලා Windows 11 වලට අප්ග්‍රේඩ් කරන විදිය. step by step විදියට. Windows 11 කියන්නේ modern design එකක් එක්ක වැඩි performance සහ improved security versions එක්ක එන නවතම Windows version එකක්. අප්ග්‍රේඩ් කරන්න කලින් ඔබගේ PC එක Windows 11 වලට support කරනවද කියලා check කරන්න ඕන. supported CPU එකක් තියෙනවද? RAM එක supportedද? TPM version එක version 2 ද secure boot තියෙනවද කියන එක මේ සියල්ලම හරියට තියෙනවා. මේ compatibility check එක කරන්න Microsoft PC Health Check tool එක භාවිතා කරලා පුළුවන්. Google එකට ගිහිල්ලා PC Health කියලා type කරන්න. පළවෙනි link එක click කරලා Microsoft website එක open කරන්න. scroll කරලා how to open PC Health Check app in Windows කියන එක select කරලා download link එක click කරන්න. ඩවුන්ලෝඩ් වුණු ෆයිල් එක ඕපන් කරලා check now කියන බටන් එක ක්ලික් කරන්න. ඇප් එක ඔබගේ PC එක Windows 11 compatible ද කියලා automatically check කරලා දෙනවා. දැන් අපි Windows 10 ඉඳලා Windows 11 වලට අප්ග්‍රේඩ් වෙන process එක බලමු. මුලින්ම අපිට කරන්න තියෙන්නේ Windows 11 ISO ෆයිල් එක download කරගන්න එක. Google එකට ගිහිල්ලා Windows 11 download කියලා search කරලා Microsoft website එකට යන්න. scroll කරලා Windows 11 installation media කියන section එකට ගිහින් download button එක click කරන්න. ඩවුන්ලෝඩ් එක අවසන් වුණාගෙන් පස්සේ media creation tool එක open කරන්න. use the recommended options for this PC කියන ටික් එක අයින් කරලා next කරන්න. language සහ edition කියන එක check කරලා next කරන්න. ISO file එක select කරලා නැවතත් next කරන්න. ISO file එක save කරන්න ඕනේ location එක select කරන්න. මේ වීඩියෝ එක සඳහා මම documents folder එක use කරනවා. අප්ග්‍රේඩ් එකට කලින් මගේ documents, music, video කියන folders වල ෆයිල් තියෙනවා. Microsoft Office, VLC player වගේ applications උත් තියෙනවා. මේකෙන් පෙන්නන්නේ අප්ග්‍රේඩ් වුණාට පස්සේ ඔයාලගේ ෆයිල්ස් ටික හරියට තියෙනවද කියන එක බලා ගන්න තමයි. දැන් download folder එකට ගිහිල්ලා Windows 11 ISO එක right click කරලා mount කරන්න. ISO එක virtual drive එකක් විදිහට open වෙනවා. setup exe කියන එක double click කරලා yes කරන්න. දැන් Windows setup එක start වෙනවා. අප්ඩේට් ඩවුන්ලෝඩ් කරන්නද කියලා setup එක හයි. අප්ඩේට් ඕනේ නම් next කරන්න. මේ වීඩියෝ එක සඳහා මම not right now කියන එක select කරලා next කරනවා.
Windows ඔබගේ PC එක චෙක් කරලා license terms පෙන්නනවා. ඒක accept කරන්න. setup එක ඔබගේ C drive එකේ free space එක check කරා. ඊට පස්සේ ready to install screen එක දෙනවා. මම මෙතනදී hardware specification එක open කරලා තියෙනවා. ඔයාලටත් ඕන නම් බලන්න පුළුවන්. මෙතන කිසි වෙනසක් කරන්න එපා. install click කරන්න. දැන් Windows 11 installation එක ආරම්භ වෙනවා. මේ process එකට ටික වෙලාවක් යන්න පුළුවන්. installation එක අතර වාරේ computer එක කීප පාරක් restart වෙයි. installation එක අවසන් වුණාට පස්සේ start system යන්න. scroll කරලා බලන්න Windows specification section එක. මෙතනින් Windows 11 successfully install වෙලාද කියලා confirm කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ data ටික verify කරගන්න. මම document folder එකයි, music folder එකයි, video folder එකයි open කරලා බලනවා. මෙතනදී මගේ files එක කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනවා. එහෙනම් ඔයාලට data loss එකක් නැතුව Windows 10 ඉඳලා Windows 11 වලට සාර්ථකව upgrade කරගන්න විදිය තේරෙන්නේ නැති. බලපු හැම දිනකටම ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් like කරලා share කරලා subscribe කරන්න.